බතට කන්න බැරි බතලේ ගල කන්ද, අලට කන්න බැරි අලගල්ලේ කන්ද. හුන්නට කන්න බැරි හුන්නස් ඉර කන්ද, මෙකද තුනට නායක සමනල කන්ද. ඉතින් මුලින්ම ආයිබෝවන් කියලා පිළිගන්නවා මගේ channel එකට. දැන් ඔයාලා දන්නවනේ මම මොකක් ගැනද කතා කරන්න යන්නේ කියලා. ඔව් මම කතා කරන්න යන්නේ සමනල කන්ද. එහෙම නැත්නම් ශ්‍රීපාද අඩවිය ගැන. මුලින්ම අපි බලමු මේ සමනල කන්ද කොහෙද තියෙන්නේ කියලා. ගම පළාතේ, සාගරගම පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ තමයි තියෙන්නේ. කරන සද්දේ සමනල කන්දේ උස වෙනවා අඩි 2243ක් වගේ වෙන්න කියලා තමයි කියන්නේ. පොත්පත්වල සඳහන් වෙන්නේ එහෙම තමයි. ඉතින් අපිට ශ්‍රීපාද කරුණා කරන්න පුළුවන් මාර්ග 6ක් තියෙනවා. ඒ අතරින් ප්‍රසිද්ධ වෙන්නේ මාර්ග දෙකයි. තමයි හැටන් නල්ලතනි මාර්ගය සහ රත්නපුර පලාබද්දල මාර්ගය. ඊට අමතරව තවත් මාර්ග තියෙනවා. ඒ තියෙන්නේ කුරුවිට. කුරුවිට ඉරත්ත මාර්ගය, කුරුවිට මුර්යාවත්ත මාර්ගය, කුරුවිට මාලිම්බඩ මාර්ගය, කුරුවිට මුකුවත්ත මාර්ගය කියලා. මේව නම් එච්චර ප්‍රසිද්ධ නැහැ. රත්නපුරයි හැටන් වලයි තියෙන පාරවල් නල්ලතන්නියයි පලාබැද්දල මේ මාර්ග දෙක තමයි පුඩම ප්‍රසිද්ධ. ඒ වගේම තමයි ශ්‍රීපාද කරුණාව ආරම්භය සහ අවසානය. ආරම්භය සිදු වෙන්නේ දෙසැම්බර් මාසේ. එහෙම නැත්නම් උදුවක් පොහොයට. ඒ වගේම තමයි අවසානය සිදු වෙන්නේ මැයි මාසේ. මේ කියන්නේ වෙසක් මාසේ. වෙසක් මාසේ පොයෙන් තමයි ශ්‍රීපාද කරුණාව අවසන් වෙන්නේ. සාමාන්‍යයෙන් අවුරුද්දකට يعني මාස 6න් 6ට වගේ තමයි මේ ශ්‍රීපාද කරුණාව ආරම්භ වෙන්නේ. ඉතින් අපි බලමු ශ්‍රීපාදයට එක එක නම් පට වැඳලා තියෙනවනේ. මේ නම් හැදෙන්න හේතුව මොකද්ද, මොනව නිසාද කියන්නේ කියලා අපි බලමු. මුලින්ම අපි ශ්‍රීපාදයට දැන් අපි කියනවනේ සමනල කන්ද කියලා. සමනල කන්ද කියන්නේ මොකක්ද හේතුව කියලාද ඔයාලා හිතන්නේ? සමනල කන්ද කියන්නේ හේතුව ඔයාලා හැමෝම අහලා තියෙනවනේ මේ සමනල්ලු වල දැකලත් ඇති. සමනල්ලු මේ සිරීපාද යනවා කියලා කතාවක් ඔය ජනවාරි කියනවනේ. ඉතින් එන්නේ එහෙම තමයි මේ සමනල කන්ද කියලා හැදිලා තියෙන්නේ. ඒ විදිහේ කතාවකුත් එක්ක තමයි. සමනලයන් වාර්ෂිකව සංක්‍රමණය කරනවා යාලා මේ සමනල කන්දට. අන්න ඒ හින්දා සමනල කන්ද කියලා තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රීපාදයට අපි කියනවා සමන්ත කූට කියලා. සමන්ත කූට කියන්න හේතුව තමයි සුමන සමන් දෙවිය වාසය කරනවා කියලා සලකලා තමයි සමන්ත කූට කියලා කියනවා. ඔයාලා දන්නවනේ සමනල කන්දේ සුමන සමන් දෙවිය වාසය කරනවා කියලා අහලා තියෙනවනේ. ඉතින් ඒ වගේම තමයි තව රත්නගිරි. රත්නගිරි කියන්න හේතුව රත්න කියන්නේ රත්නපුරේ. ශ්‍රීපාදයේ පිහිටලා තියෙන සබරගමේ රත්නපුර දිස්ත්‍රික්කයනේ. ඒ හින්දා රත්නපුර රත්නගිරි කියන්නේ කන්ද. රත්නපුරේ පිහිටලා තියෙන කන්ද නිසා රත්නගිරි කියලා හඳුන්වනවා. ඒ වගේම තමයි ස්වර්ගරෝහණම් කියලාත් හඳුන්වනවා. මට කියන්න බැහැ ශ්‍රීපාදය කියන්නේ ශ්‍රීපාදය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ වම් පාදය කියලා සැලකලා තමයි ශ්‍රීපාදය කියලා කියන්නේ. ඒකට මේ ගොඩක් මේ කියන්නේ පරණ පොත්පත්වල ශිලා ලිපිවල බුදුහාමුදුරන්ගේ වම් පාද සටහන කියලා කියන්න ගොඩක් තොරතුරු හම්බෙලා තියෙනවා. මම ඒ ගැන ඉස්සරහට ඔයාලට කියන්නම්. අපි බලමු ශ්‍රීපාද අඩවිය ගැන විවිධ ජාතීන් දරන මත මොනවද කියලා. මුලින්ම බෞද්ධ ජනතාව විශ්වාස කරනවා බුදුරජාණන් වහන්සේ තුන්වන වරට ලංකාවට වැඩම කරපු වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ වම් පාද සටහන ශ්‍රීපාද අඩවියේ තිබ්බා කියලා. ඒ වගේම තමයි හින්දු ජනතාව යාලා අදහන දෙවි කෙනෙක් ඉන්නවා ශ්‍රීව දෙවියන් කියලා. ශ්‍රීව දෙවියන්ගේ වම් පාද සටහන කියලා සැලකනවා. ඒ වගේම තමයි අනිත් ජාතීන් මුස්ලිම්, ක්‍රිස්තියන්, බර්ගමේ මෙයාලා විශ්වාස කරන විදිහට
ආදම් ලෝකයට ආවා කියලා විශ්වාස කරනවා. අන්න ඒ වෙලාවේ ආදම්ගේ වම් පාද සටහන තිබ්බයි කියලා ඒ ජනතාව විශ්වාස කරනවා. අපි ඊළඟට බලමු ශ්‍රීපාද කරුණාව මුලින්ම සිදු කරන අය. එහෙම නැත්නම් මේ කෝඩුකාරයා කියන කෙනා දැනගන්න ඕනි කරුණ මොනවද කියලා. කෝඩුකාරයා කොටස් තුනකට බෙදෙනවා. බාලම ළමයි කියන අයට අපි කියනවා කිරි කෝඩු කියලා. ඒ වගේම තමයි සාමාන්‍ය තරුණ වියේ අයට අපි කියනවා නාඹර කෝඩු කියලා. ඒ වගේම තමයි වයසක අයට අපි කියනවා දඬු කෝඩු කියලා. කෝඩුකාරයාට එහෙම නැත්නම් මුලින්ම සිරිපා කරුණා කරන කෙනාට ඕනි වෙන දේවල් ටිකක් තියෙනවා. ඒව තමයි සුදු රෙදි, නිකට්ට නූල් බෝලය, ඒ වගේම දෙහි ගෙඩි දෙකක්, ඊට අමතරව කාසි ඕන වෙනවා. මේවා ඕනි වෙන්නේ මුලින්ම දෙහි ඕනි වෙන්නේ අපිට ඉස්සල්ලාම ගිහිල්ලා අපි පිරිසිදු වෙන්න එපා. ඒකට අපි දෙහි ගාලා අපි නාන්න ඕනි සීත ගඟුලේ. ඒ වගේම තමයි අපි උඩට කරුණා කරනකොට අපිට ඊළඟට හම්බ වෙනවා ඉන්දිකටු පාන කියලා තැන. මෙන්න මෙතනදී අපි ඉන්දිකට්ටයි නූල් බෝලේ යන්නලා එතන රඳවන්න ඕන. හරිද? ඒ වගේම තමයි ඔයාලගේ අතේ බඳිනවා සුදු රෙදි කඩක කාසියක් ගැට ගහලා පඳුරක්. මෙන්න මේ පඳුර ගැට ගහන තැන් තියෙනවා උඩට යනකොට. ඒක ඔයාලට බලා ගන්න පුළුවන් යන කට්ටිය ගැට ගහනවනේ. ඉතින් ඒ තැන්වල ඒ පඳුර ගැට ගන්න ඕනේ. ඉතින් මේ කාසි අර සුදු රෙද්දයි ඕන වෙන්නේ ඒකට. ඒ වගේම අපි බලමු උඩ මළුවට ගියාට පස්සේ කියන ඔයාලගේ ගමනේ අවසානයේ සිද්ධ වුණාට පස්සේ මොනවද කරන්න ඕනේ කියලා. මුලින්ම වැඳ පුදාගෙන ඇවිල්ලා අපිට කරන්න තියෙන්නේ දොළොස් මහේ පහන ළඟට ගිහිල්ලා අපිට පහනක් පත්තු කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ ශ්‍රීපාදයේ කරුණා කරපු වාර ගානට අපිට තියෙනවා ගාන්ටාරයක් නාද කරන්න. ඒ ගාන්ටාරය නාද කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා රාත්‍රී කාලයේ සිරිපා කරුණා කරන කෙනෙක් නම් ඔයාලට පුළුවන් පාන්දර වෙනකන් ඉඳලා ඉර සේවය බලා ගන්න. මමත් තාම ඉර සේවය දැකලා නැහැ. මමත් දැන් සිරිපාද කරුණා කරලා තියෙනවා 4 වතාවක් වගේ වෙන්න. හැබැයි මම ඉර සේවය බලලා නැහැ. මම මේ පාර කරුණා කරද්දි මම හිතාගෙන ඉන්නවා ඉර සේවය බලාගෙනම පහලට කරුණා කරන්න. එහෙනම් මම වීඩියෝ එකෙන් කරනවා. මම හිතනවා ඔයාලට මගේ වීඩියෝ එකෙන් ගන්න දෙයක් ඇති කියලා. අනිවාර්යෙන් කෝඩුකාරයෙක් නම් අනිවාර්යෙන්ම වීඩියෝ එක බලන්න. බලලා වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. එහෙනම් ඔයාලා හැමෝම පරිස්සමට සතුටින් ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් හැමෝටම සරණයි ගිහින් එන්න. බයි.